රේඩියෝ. ජිල්ලු සහ කුරුළු බබා. ජිල්ලුගේ රාජධානියට ඔන්න තවත් ලස්සන දවසක් උදා වුණා. ජිල්ලු උදේම නැගිටලා කුස්සිය පැත්තට ගිය ඇස් දෙක පිහින ගමන් ආච්චි අම්මා කුස්සිය මුල්ලක බිම වාඩි වෙලා කොස් ගෙඩියක් කපන ගමන් හිටියේ. ජිල්ලු හෙමින් ගිහින් වාදනේ දාලා තිබ්බ කොස් කෑල්ලක් අරන් කටේ දාගත්තා. පුතේ අමුයෙන් කන්න එපා. බඩේ කැක්කුම අල්ලයි. හොඳ දරුවා වගේ ගිහින් අර මේසෙ උඩ තියෙන කිරි කෝප්පේ බීලා ඉන්න. ජිල්ලුගේ ආච්චි අම්මා ජිල්ලුට හරි ආදරෙන් කිව්වා. ජිල්ලු ආච්චි අම්මට හරිම ආදරෙයි වගේම ආච්චි අම්මගේ වචනට හරිම කීකරු දරුවෙක්. එයා හෙමින් ගිහින් කිරි කෝප්පේ එක හුස්මට බීලා කෝප්පේ මේසෙ උඩ තියලා ගෙන් එළියට ආවා. උදේම ඇහැරුණු ලස්සන සමනල්ලු පියාඹනවා. කුරුල්ලෝ ගස්වලට වෙලා කීචි බීචි ගාලා තාලෙකට සින්දු කියනවා. ටිකක් වෙලා අහන් හිටපු ජිල්ලු හෙමින් ගේ පිටිපස්සේ කැලෑව දිහාට ගියේ උදේ මීදුම මැදින් කැලේ ඈත තියෙන රාසකන්ද බලන්න හිතාගෙන. රාසකන්ද තියෙන්නේ ගමට ටිකක් දුරින්. ඒක ගොඩක් ලොකු කන්දක් නිසා මීදුම මැද්දෙන් පේනකොට හරිම ලස්සනයි. ජිල්ලු ගහක් මුල තිබ්බ ගලක වාඩි වෙලා රාසකන්ද දිහා බලන් හිටියා. එතකොට ජිල්ලුට ඇහුණා පොඩි කුරුළු පැටියෙක් කෑ ගහන සද්දේ. ජිල්ලු ඉක්මනට නැගිටලා සද්ද ඇහුණු දිහාවට ඇවිදන් ගියා. එතකොට තමා ජිල්ලු දැක්කේ චූටි කුරුළු පැටියෙක් කූඩුවට වෙලා බයේ කෑ ගහනවා. කපුටෙක් කුරුළු පැටිය අල්ලගන්න කූඩුව වටේ කැරකෙනවා. ජිල්ලු ඉක්මනට ගල් කෑලි ටිකක් අතට ගත්තේ කපුටව එලවන්න හිතාගෙන. එයා කපුටට ගලකින් ගැහුවා. කපුටගේ පිහාටුවක ගල වැදුනා. කපුටා තරහෙන් උඩට ගිහින් ජිල්ලු දිහාට ආවේ ජිල්ලුට කොටන්න. එතකොටම පොඩි කුරුල්ලෝ රෑනක් ඇවිත් කපුටව වට කරගෙන කොටන්න පටන් ගත්තා. ජිල්ලුට හරිම සතුටුයි. එයාව බේරගන්න කුරුල්ලෝ ගොඩාක් ඇවිත්. කපුටා බය වෙලා ඈත අහසට පියඹලා ගියා. ජිල්ලු සතුටින් උඩ පැන්නා. ඊට පස්සේ කුරුල්ලෝ ටික ජිල්ලු ගාවට ආවා. ඔයා අපේ බබාව බේරගත්තා. ඒක නිසා අපි ඔයාව බේරගත්තා. ඔයාට ගොඩක් ස්තුතියි. කුරුළු බබාගේ අම්මා ඉස්සරහට ඇවිත් ජිල්ලුට කීවා. ඔයාලටත් ගොඩක් ස්තුතියි. බයෙන් උනත් ජිල්ලුත් කිව්වා. ජිල්ලු ආපහු යන්න අනික් පැත්ත හැරුණා. එයා ඉස්සරහා හිටගෙන හිටියේ ලස්සන පිරිමි ළමයෙක්. කොණ්ඩේ අවුල් වෙලා තිබ්බත් එයාගේ මූණ හිනාවෙන් පිරීලා තිබ්බා. ජිල්ලු බය වෙන්න එපා. මම තමා මේ කැලෑවේ දෙවියෝ. එයා හිනා වුණත් ජිල්ලු තවත් බය වුණා. එයා හෙමින් ජිල්ලු ළඟට ඇවිදන්න එනකොට ජිල්ලු දැක්ක ලස්සන පිරිමි ළමයාගේ පිටිපස්සෙන් ලස්සන තටු දෙකක් තියෙනවා. ඔයා දේව දූතයෙක්. ජිල්ලු සතුටින් කිව්වා. ඔව්. ඔයා හිතන්නේ කොහොමද මේ පුංචි කුරුල්ලෝ ඔයාට කතා කරේ කියලා නේද? ඔව්. අපිට බෑනේ සත්තුන්ට කතා කරන්න. ඒක තමා විශේෂ දරුවෝ. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයා කුරුළු බබාව බේරගත්තා. මම හිතුවා ඔයාට මොනවා හරි දෙන්න ඕන කියලා. ඉතින් ඔයාට අද ඉඳන් සත්තුන්ට කතා කරන්න පුළුවන්. ජිල්ලු කුරුළු බබා ගාවට ගියා. කොහොමද ඔයාට? ජිල්ලු ඇහුවේ එයාගේ තටු පිරිමදින ගමන්. එයා තාම ගොඩක් පොඩි. එයාට කතා කරන්න බෑ ජිල්ලු. දේවදූතයා ජිල්ලුගේ ඔළුව අත ගෑවා. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. ජිල්ලු කුරුළු රෑනට ආචාර කරා. එයා දේවදූතයාටත් සමු දීලා හෙමින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ කතාවෙන් කියන්නේ අපි හොඳ හිතින් උදව් කරන්න ඕන කියන එකයි. යමක් දෙනකොට යමක් කරනකොට ඒකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. දෙවියන් ඔයා ඉස්සරහට නොඑන්නත් පුළුවන්. ඒත් දෙවියන් පැත්තකින් තිබ්බත් ස්වභාව ධර්මය ආරක්ෂා කරයි. ඔයා ආදරය කරන කට්ටියව ආරක්ෂා කරයි. එහෙනම් අපි ජිල්ලුගේ තවත් කතාවකින් හම්බෙමු.